දයාසේන ගුණසිංහ මහත්මයාගේ පොතකින් උපුටාගත් කවි පන්තියක් මේ පාඩමට ඇතුළත් වෙලා තියෙනවා. පාඩම තමයි දෑසේ නිල් පැහැය. ඔබ වෙනුවෙන් ඉදෙන බතේ සිනා හඬට කන්දීගෙන පිඹ මොළවන විට ලිපගිනේ දෙව් බොජුනක රස මැවෙන්න. දෑසේ නිල් පැහැය දැවී සෙමින් තුරන් විය නොදැනිම. නැවතත් එන බව නොකියා හිරු අවරෙන් නැව් නැකි පසු තනිව හඬන ලොවත් සමග රැයට මුහුණලා ඉඳගෙන ඔබ එනතුරු මග බලමින් දිවි ගණනක් ගෙවනා විට දෑසේ නිල් පැහැය සෙමින් අඳුරට දියවිය නොදැනිම. බත් දෙකටක් උපයන්නට අටුකොටු පුරවා දවසෙම මද සැනසිල්ලක් ලබමින් නිදි පැදුරේ වැතිරෙන ඔබ නගන සුසුම් කෙඳිරිලි හඬ හදමිරිකා හල කඳුලට දෑසේ නිල් පැහැසේදී ගලා නිමාවිය නොදැනිම. නිල් ඉඳුවර නිලේ අරුම ඈත දියඹ නිලේ වරුණ යොවුන් වියේ නිල් දෑසට උවම් නැතැයිකී හිමියනි. අතීතයක් ගැන සිතමින් මගේ දෑස දෙස නොබලා අනාගතය දෙස යොමු වූ දුවගේ දෑස දෙස බලන්න. කවිපන්තිය රචනා වෙලා තියෙන්නේ නිසැඳැස් කවියක් විදිහට. අපි නිසැඳැස් කවිය සහ එහි ආකෘතිය මේව ගැන වෙන වෙනම ඉගෙන ගනිමු. දැන් අපි සූදානම් වෙන්නේ මේ කවිපන්තිය රස විඳින්න. කවිපන්තිය කියවන විට දැනෙන්නේ යම්කිසි කෙනෙක් Tamanගේ ජීවිතය පිළිබඳව යම්කිසි විවරණයක් යම්කිසි ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය කවුද කරන්න කියන එක ගැන අපිට මේ කවිපන්තිය ඇතුළට ගියාට පස්සේ හොයාගන්න පුළුවන් වෙයි. අපි කලබල නොවි පළමුවෙනි පදයේ ඉඳලා අපි කවිපන්තිය ගැන විමසමු. කවියේ තියෙනවා ඔබ වෙනුවෙන් ඉදෙන බතේ සිනා හඬට කන්දීගෙන. මගේ පුතාලා දූලා මේක රස විඳින හැමෝම ඔබ වෙනුවෙන් ඉදෙන බතේ බතක් ඉදෙනවා. කවුරු වෙනුවෙන්ද? ඔයා වෙනුවෙන්. සමහර විට මේක කියවන කෙනා, මේක අහන කෙනා වෙනුවෙන්. අපි හැම කෙනාම කාගේ හරි දරුවෝ. අපිට මේ වෙනකොට ජීවිතුන් අතර නොහිටියත් හිටියත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් ඉන්නවා. ඉතින් අපිට බත උයලා දෙන්නේ ගෙදර සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායික ගමේ සම්ප්‍රදායික මේ රටේ අපේ අම්මා. ඒක නිසා ඔබ වෙනුවෙන් ඉදෙන බතේ ඔබ වෙනුවෙන් බත ඉදෙන්නේ නිකම්ම නෙමෙයි. ඒ බත ඉදෙනකොට ඒක සතුටක්. කොහොමද සතුටක් කියලා ප්‍රකාශ කරන්නේ? මේක තමයි වැදගත්. කවියාට අවශ්‍ය තැන්වලට අපිව අරගෙන යන්න කවියා කාව්‍යෝක්තියෙන් යොදනවා. කවියට සුදුසු යෙදුම් යොදනවා. ඒ තමයි කාව්‍යෝක්ති. කවිබසට ගැළපෙන විදිහට ධ්වනිතාර්ථ නැත්නම් වෙනත් අර්ථමතු වෙන්න සංකේත භාවිත කරලා කවියා රසය උත්පාදනය කරනවා. මෙහිදී කවියට අවශ්‍ය වෙනවා මේ කියන කෙනා බත ඉදෙනකන් සතුටින් ඉන්නවා. බත ඉදෙනකොට සතුටු වෙනවා. ඇයි ඔබ වෙනුවෙන් බතක් ඉදෙනවා. එයට මගේ සතුට සිනා හඬට කන්දීගෙන. මේක ඇඬිල්ලක්, කංකරච්චලයක්, මේක අහන්න අකමැති ශබ්දයක් නෙමෙයි, ഘോഷාවක් නෙමෙයි, hina හඬක්. ඔයා වෙනුවෙන් බත ඉදෙනකොට ඒ බතේ ශබ්දය ඔබ අසා තිබෙනවා ගෙදරදී බතක් ඉදෙනකොට. කොහොමද ශබ්දය කියලා? ඒ ශබ්දයට මෙයා හරි ආසයි. මෙයා හරි කැමති. මෙයා සතුටින් පිනා යනවා. ඇයි? මගේ පුතාට, මගේ දුවට, මගේ ස්වාමියාට තමයි මේ බත ඉදෙන්නේ. ඉතින් ඒක යාට සතුටක්. ඒක නිසා කවියා මේක ප්‍රකාශ කරනවා සිනාහඬට කන්දීගෙන ඉන්නේ සිනාහඬ. ඇයි සිනාහඬට කන්දීගෙන ඉන්නේ? මේ සිනාහඬ කෙමෙන් අඩු වෙනකොට මෙයා දන්නවා බත ඉදිලා ඉවරයි. එහෙනම් බත බාන්න ඕනි. ලිපෙන් අරන් තියන්න ඕනි. කෑමට සූදානම් කරන්න ඕනි. ඒක නිසා මෙයා මොන වැඩේ කළත් කුස්සිය ඇතුලේ අර බතේ හඬට කන්දීගෙන තමයි වැඩ කරන්නේ. ඒක මෙයාට සිනාහඬක්. මොකද මෙයාට විශ්වාසයි මේ බත නිසා මගේ ගෙදර, මගේ කුටුම්බය, මගේ නිවැසියන් බඩ පුරව ගන්නවා, සතුටින් ඉන්නවා කියන එක. හැබැයි මේ වැඩේ කරනකොට මේ කරන කෙනාට එච්චර සුව පහසුවක් නැහැ.
ඒ සුවපහසුවක් නැති බව කවියා අපිට ඊළඟ පදයෙන් පෙන්නනවා. පිඹ මොළවන විට ලිපගිනි ලිපේ ගිනි පිඹිනවා කියන්නේ ඊටාත්ම අමාරු වැඩ. අපි කවදා හරි ලිපට ගිනි පිඹලා තියෙනවා. ලිපක් මොළවන්න අපි උත්සාහ කළා තියෙනවා. එවිට ලිප මෙලෙවෙන්නේ නැතිකොට සමහර විට පොඩ්ඩක් තෙමිච්ච දර කෑල්ලක් දුම ගහන දර කෑල්ලක් තිබුණොත් එහෙම ලිපක් මොළවපු කෙනා දන්නවා මේ වැඩේ කොච්චර අමාරුද කියලා. ඒක නිසා පිඹ මොළවන විට ලිපගිනි මොළවන්න ඕනි. දැන් වගේ ගෑස් ලිප් කරන්ට් එකෙන් ඒ කාලේ තිබුණේ නැහැ. මේ කවියා කියන කාලේ කවියා මේක ලියන කාලේ ඒ යුගය අපි විශේෂයෙන් මතක තබා ගන්න ඕනි. 1974 වන විට වගේ තමයි මේ කවියේ එලි දැක්වෙන්නේ. ඊට කලින් කාලයක් පිළිබඳව තමයි මේ කියන්නේ. පිඹ මොළවන විට ලිපගිනි ලිපට ගිනි පිඹනකොට මොළවනවා කියන්නේ ලිපේ ගිනි අවුලවනවා. ගින්දර වැඩි කරනවා. හැබැයි ඒ ගින්දර වැඩි කරන්නේ ගින්දර වැඩි කරන්නත් පිඹින්න ඕනි. මද ගින්න තියන්නත් වැඩක් කරන්න ඕනි. මේ වගේ හැම දෙයක්ම ලිප කලමනාකරණය කරන්න ඕනි. ඒ කලමනාකරණය කරාම තමයි දෙව් බොජුනක රස මැවෙන බතක් හැදෙන. බලන්න මේ වැඩේ කරන කෙනාගේ බලාපොරොත්තුව ඔයාට දෙව් බොජුනක රස මැවෙන කෑමක් හදන්න. ඉතින් පිඹ මොළවන විට ලිපගිනි දෙව් බොජුනක රස මැවෙන්න පොඩි බට කෑල්ලක් තියාගෙන නැත්තම් නිකම්ම ලිපට ගිනි මොළවලා ලිපට ගිනි පිඹලා ලිප පත්තු කරන එක සාමාන්‍ය දෙයක්. ඒක නිසා මෙහෙම කරනකොට ලිපට ලං වෙලා මේ වැඩේ කරනකොට එයාගේ දෑසේ නිල් පැහැය සෙමෙන් තුරන් වුණා නැති වෙලා ගියා. කාන්තාවකගේ ලස්සන තියෙන එක තැනක් තමයි දෑස. අපි දෑස පිළිබඳව කාන්තාවගේ දෑස පිළිබඳව මතක් කරනවා කියනවා දෑස හරිම ලස්සනයි. නීල නයන නිල් ඉඳුවර ඔය තරුණ කාලේ එහෙම තරුණයෝ කාන්තාවන්ට ලිපි ලියනකොට නැත්නම් ඒගොල්ලන්ව වර්ණනා කරනකොට ලස්සන්ට මේ ලියනවා S2 පිළිබඳව. හැබැයි ඒ S2 ලස්සන ටික නැති වෙලා ගියා. ඇයි ඔයාට කෑම හදන්න ලිපත් එක්ක ඔට්ටු වෙලා මට ඒ වගේ වැඩක් කරන්න උනා කියලා ඔන්න කවියා කියනවා. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම. නැවතත් එන බව නොකියා හිරු අවරින් නැව් නැගි පසු ආයි එනවා කියලා කිව්වෙවත් නැහැ. හිරු අවර කියනකොට අපිට දැනෙන දේ තමයි බස්නාහිර කියනකොට සාහිත්‍යකරුවා ඒකෙන් පෙන්වන්න උත්සාහ කරනවා පිරිහීම, පරිහානිය, විනාශය නැත්තම් මොකක් හරි ගැටලුවක් අවුලක්. හිරු අවරින් නැව් නැගි පසු හිරු කියනකොට කවුද මේ හිරු? ගෙදරක හිරු කවුද? ගෙදර හිරු තමයි තාත්තා. අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදි. ඔබ ගීතය අසා තිබෙනවා. හිරු සූර්යා තාත්තා. හැබැයි එයා නැව් නැගි පසු නැව් නැග්ගා කියලා කියන්නේ මේ රටෙන් පිට වෙලා ගියා වෙන්න පුළුවන්. ඉතින් හිරු අවරින් හිරු කියන්නේ සූර්යා නැත්තම් ගෙදර තාත්තා, මහත්තයා, ස්වාමියා. මෙහෙම දේවල් ලංකාවේ වුණා, ලංකාවේ වෙනවා. ඒ වෙලාවට කාන්තාව අසරණ වෙනවා, බිරිඳ අසරණ වෙනවා, දරුවෝ අසරණ වෙනවා. එහෙම මටත් උනා කියලා මේ කියන කෙනා කියනවා. හිරු අවරින් මේව සංකේත. හිරු කියන්නේ මේක ව්‍යංග්‍යාර්ථ නැත්තම් මේ තියෙනක වෙනස් ආකාරයකින්. දැන් අපි ඒකට ව්‍යංග්‍යාර්ථ කියලා ගන්න පුළුවන්. නැත්තම් උත්ප්‍රේක්ෂාලංකාරය සිද්ධිය වෙනස් ආකාරයකින් විස්තර කිරීම. එහෙම තමයි කවියා හිරු කියලා ස්වාමියාට අඟවනවා. ස්වාමියා වෙනුවෙන් යොදනවා. අවරින් නැව් නැගි පසු තනිව හඬන ලොවත් සමග තනිව හඬන. බලන්න එයාගේ ලෝකේ තනි වුණා යා. එයා වෙන කෙනෙකුගේ සහාය ගත්තේ නැහැ. වෙන කෙනෙකුගේ උදව් ගත්තේ නැහැ. තනිව හඬන ලොවත් සමග ලෝකයේත් එක්ක තනිව හැඬුවා, ප්‍රශ්න විසඳගත්තා. රැයට මුහුණලා ඉඳගෙන. රැය අනතුරුදායකයි. හරියට පේන්නේ නැහැ. මොකකින් මොකක් වෙයිද දන්නේ නැහැ. ඒක නිසා රැය කියන වචනේ පාවිච්චි කරනවා. මෙයා අනතුරුදායක තත්වයක හිටියා. ඒකත් එක්ක රැයට මුහුණලා මේ අනතුරුදායක ප්‍රශ්නකාරී සමාජයට මුහුණ දීගෙන ඔබ එනතුරු මග බලමින් අන්න ඔයා එනතුරු මම හිටියා. ඔයා කවදා හරි එයි කියලා හිතාගෙන හිටියා. එහෙම බලමින් දිවි ගණනක් ගෙවනා විට එහෙම හිත ඉන්නකොට ඇඬිනු වාර ගාන අනන්තයි. ඔයා එනව බලාගෙන ඉඳලා ඇස් රිදිච්ච වාර ගාන අනන්තයි. ඒක නිසා තමයි මාගේ දෑසි නිල් පැහැය සෙමින් අඳුරට දිය විය නොදැනීම. මන් දන්නෙත් නෑ අඳුරට දිය වුණා. බත් දෙකටක් උපයන්නට අටුකොටු පුරවා දවසෙම. ඔයා උපයන්නේ බත් දෙකටයි. බත් කටවල් දෙකක් උපයන්න ඔයා මහන්සි වෙනවා ගොඩාක්
මම දන්නවා. අටකොටු පුරවා දවසේම කෙනෙකුගේ අටකොටු දවස් 30ෙම පිරෙව්වා. හැබැයි ඔයාට හම්බුනේ බත් දෙකටයි. ඔන්න බලන්නකෝ. මේ කවියා කියන දේ ඔයා මහන්සි වෙලා වැඩ කරාට ඔයාට මහන්සියට අවශ්‍ය කරන මහන්සියට ප්‍රමාණවත් දේවල් ලැබුණේ නැහැ. ඔයා අනුන්ගේ අටකොටු පිරෙව්වා. හැබැයි ඔයාට හම්බුනේ බත් දෙකටයි. මද සැනසෙල්ලක් ලැබමින් හවස් වෙලා ගෙදර ඇවිදිලා පොඩි සැනසෙල්ලක් ඔයාට හම්බ වෙනවා. නගන සුසුම් කෙඳිරිලි හඬ. ඔයා දවස් 30 මහන්සි වෙලා ගෙදර ඇවිදිලා ඔයාගේ මහන්සියට අතපය රිදෙනවා. ඔයාගේ හිසට වේදනා දෙනවා. ඒ නිසා ඔයාගේ කෙඳිරිලි හඬ මට ඇහෙනවා. ඔයාගේ හුස්ම මට ඇහෙනවා. ඒවා වේදනාකාරී කියලා දැනෙනවා. ඒ දැනෙනකොට හද මිරිකා හලසුල කඳුලට හද මිරිකා. මෙතනදී හද මිරිකා කියලා කියන්නේ ඒක සංකේතයක්, ඒක යෙදීමක්. ඒ තුලින් අපි වෙනත් අර්ථයක් ගන්න ඕනේ. හදවත මිරිකා. ඒක හදවතට දැනුණා. තදට දැනුණා. ඒ කඳුලට, ඒ දුකට දැසේ නිල් පැහැසේදී ගලා නිමාවිය නොදැනීම. ඔයා දන්නෙත් නෑ. ඔයාගේ වේදනා හඬ, වේදනා සුසුම, ඔයාගේ මහන්සිය දැනෙනකොට මට රෑ තිස්සේ ඇඬුණා. ඒක නිසායි මගේ ලස්සන ඇස් දෙක නිල් පැහැ සේදී ගියේ. නිල් ඉඳුවර නිලේ අරුම, ඈත දියඹ නිලේ වරුණ. නිල් ඉඳුවර මානෙල් මල් වල නිල් පාට මානෙල්, ඒ මානෙල් මල් වල තියෙන නිල් පාට. ඈත දියඹ මුහුදේ ඈත තියෙන දියඹේ තියෙන නිල් පාට. යොවුන් වියේ නිල් දෑසට. මට මතකයි ඔයා ඒ කාලේ තරුණ කාලේ මගේ ලස්සන ඇස් දෙක ගැන කිව්ව හැටි. එහෙම කිව්වා තමයි. ඔයා කිව්ව සමහර වෙලාවට මගේ ඇස් දෙකට උපමා නැහැ. අර නෙළුම් මල නැත්නම් මානෙල් මල මුහුදේ තියෙන නිල් පාට මේව සමාන කරන්න බෑ. ඒ තරමට ඔයාගේ ඇස් දෙක ලස්සනයි. හැබැයි ඒ අතීතය ගැන හිත ඔයා කල්පනා කරන්න එපා. මගේ දැස දිහා බලන්න එපා දැන්. ඇයි මගේ දැස ඔයාවත් ඔයාගේ දූවත් හදන්න ගොඩනගන්න ගොඩක් මහන්සි වුණා. දැන් ඒ නිල් පාට ලස්සන පාට නැහැ. අනාගතයේ දෙස යොමු වූ දුවගේ දැස දෙස බලන්න. අනාගතයේ දිහා බලන් දුවක් ඔයාට ඉන්නවා. එයාගේ දුවගේ දැස දිහා බලන්න. එතකොට ඔයාට ලස්සන දෙයක් පෙනේවි. මේ මගේ සියලු දේ කැප කරලා, මගේ සියලු දේ වෙහෙස මහන්සි කරවලා ඒවා අවපැහැගැන්විලා ඔයාගේ දුවගේ ජීවිතය ලස්සන කරලා තියෙනවා. දරුවනේ, ආදරණීය දුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ ස්වාමියාට කියනවා පිරිමි කවදත් කැමති ලස්සන බලන්න. මේ අම්මා කියනවා, මේ ස්වාමි දියණිය බිරිඳ කියනවා, ඉස්සර කාලේ තිබිච්ච ලස්සන දැන් මගෙන් බලන්න එපා. ඒ ලස්සන සේරම මම දීලා තියෙනවා මගේ දුවට. එයා බලාගෙන ඉන්නවා අනාගතයක් දිහා. එයා බලාගෙන ඉන්නවා දියුණු ලෝකයක් දිහා. අන්න එයාගේ දැස දිහා බලන්න. එයාට උදව් කරන්න ලෝකයේ දිනන්න තමන්ගේ ස්වාමියාට කියනවා ආදරණීය බිරිඳක්. මේක තමයි දැසේ නිල් පැහැය කවි පන්තියේ අපි සරලව විස්තරාත්මකව නැත්තම් සරලව මේක ਵਿਚාරය කර ගැනීම, විස්තර කර ගැනීම. මේ කවි පන්තියත් එක්කම ඔබට තියෙනවා තවත් කවි පෙළක්. ඒ කවි පෙළ ලොකුවට විස්තර කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය කවි පෙළක්. ඒක තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒක තියෙන්නේ කවියෙක් කොහොමද කවි ලියන්න ඕනි කියලා. කවියෙක් කවි ලියනවා නම් දුප්පතුන් ගැන, අසාධාරණය ගැන, වෙහෙස මහන්සිය ගැන ලියන්න කියලා තමයි ඒ කවි පන්තියේ තියෙන්නේ. ඒ කවි පන්තියත් එක්ක තව කවි පන්තියක් තියෙනවා. ඒක මම මේ විදිහට ඔබට කියලා හිතනවා ඒක විස්තර කරන්න. දැන් අපි අහමු. ඒ නිර්මාණය මාගමසේකර මහත්මයා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ලස්සන ගීතයක් විදිහට ඔයාට අහන්න පුළුවන්කම ලැබෙනවා. ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේව කියන්නේ ලංකාවේ හිටපු විශිෂ්ටතම ගායකයෙක්. ඉතින් එතුමන්ගේ හඬින් මේක ගීතයක් විදිහට රචනා වෙනවා. මේ සම්පූර්ණ නිර්මාණයම නෙමෙයි, යම්කිසි ප්‍රමාණයක්. ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම්, හදේ මැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්. සමහර නිර්මාණ මැද්දෙන් පටන් ගන්නවා. සමහර නිර්මාණ අවසානයෙන් පටන් අරගෙන මුලට යනවා. මේ නිර්මාණය මං හිතන විදිහට අවසානයෙන් පටන් අරන් මුලට ගිහිල්ලා ඊට පස්සේ මැද්දට යනවා කිව්වොත් අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි ඒ විදිහට හිතමු. දැන් මෙන්න මෙහෙම මේ කවියේ පළවෙනි එක ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම්. ඒක අපි ටිකක් දැන් ඇහුව තමයි දෙපාරක්. හැබැයි ඒක පොඩ්ඩක් අයින් කරලා මිස් කරලා එහාට ගිහිල්ලා වෙන තැනකින් පටන් ගනිමුකෝ.
මෙන්න මෙහෙම එකක් මේකේ හම්බ වෙනවා. නොඅදහා බුදු කෙනෙකු දෙවියෙකු මානයෙන් වල්මත්ව සිටි මම ගලක් යයි ඔබ සිතා සිටියෙමි. තෙතක් හෝ කිසි දයාවක් නැති ගලින් කළ ඔබ හදින් වෑහෙන මහා කරුණා ගුණය නොපෙනෙන. දැන් ඔන්න මෙතන තියෙනවා යම්කිසි අපිට ඉගෙන ගන්න සහ මේකට මුලක් හදාගන්න. අපේ මිනිස්සු ඉන්නවා, අපි ඉන්නවා. සමහරට ඔයා වෙන්න පුළුවන්. සමහර විට මම වෙන්න පුළුවන්. කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැති මමත්වයේ මානය ලොකුකම අපි කියනවා ඒවට. ලොකුකම. එයා තමයි පොර. එයා තමයි ලොක්කා. එයාට වැඩිය කෙනෙක් නැහැ. මම මේකෙන් දක්ෂයි. මේක මගේ දක්ෂතාවය. අන්න ඒ වගේ හිතන කණ්ඩායමක් ඉන්නවා. අන්න ඒ අය මේ ජීවිතය ගැන හිතන විදිහ සමහර තැන් හමු වෙනකන් මුණ ගැහෙනකන් අපිට හිතෙනවා අපි තමයි පොරවල්. අපි තමයි ලොක්කෝ. ඒක නිසා මේ කවියා කියනවා නොඅදහා බුදු කෙනෙකු දෙවියෙකු. මම කවදාවත් බුදු කෙනෙක් දෙවියෙක් ඇදෙහුවේ නැහැ. මානෙන් වල්මත්ව සිටි මම. හැබැයි මෙයා දැන් පිළිගන්නවා මං මානෙන් වල්මත් වුණා කියලා. වල්මත් වුණා කියන්නේ පාර හොයාගන්න බැරි වුණා. කොහෙද යන්නේ මොනවද කරන්න කියලා හිතාගන්න බැරි වුණා. ගලක් යයි ඔබ සිතා සිටියෙමි. මං හිතාගෙන හිටියේ ඔයා ගලක් කියලා. තෙතක් හෝ කිසි දයාවක් නැති. තෙතක් නැති දයාවක් නැති. මං හිතුවේ නිකන් ගලක්. ගලින් කළ ඔබ හදින් වෑහෙන මහා කරුණා ගුණයෙන්. අන්න එයා යම්කිසි නිර්මාණයක් ගාවට ගිහිල්ලා ඒ ගැන කලින් හිතපු විදිහ, එයා ජීවිතය ගැන හිතපු විදිහ පිළිබඳව කියනවා. මං එහෙම හිතුවේ නෑ. මම හිතන් හිටියේ මම තමයි ලොක්කා. මේවා නිකන් ගල්, මේවා නිකන් වැඩකට නැති දේවල්. මේවා කොහෙන්ද කරුණාවක්? මේවා කොහෙන්ද දයාවක්? එහෙම හිතාගෙන හිටපු මම යම්කිසි තැනකට ගියා. ඔන්න මට දැන් කියන්න වෙනවා පුතාලට, දූලට මේ මොකද්ද කියලා. ඔයා දන්නවා පුතා, කලාවැව ආශ්‍රිතව ධාතුසේන රජුරෝ නිර්මාණය කරපු අවකන පිළිමය. ඔය අවකන පිළිමය පිළිබඳව නිර්මාණ කරුවා සහ ඒක හා සම්බන්ධ තවත් ජනප්‍රවාද කතා ගොඩක් තියෙනවා. පස්සේ දැනගන්න. නැත්තම් ඒවා ඔබ දන්නවා ඇති, මතකේ තබා ගන්න. ඉතින් අවකන බුදු පිළිමය එක්තරා කාලයකදී කැලෑවෙන් වැහිලා තියෙනකොට මේ මහගම සේකර නැත්තම් මේ නිර්මාණ කරුවා උපකල්පනය කරනවා මෙහෙම කෙනෙක් ගියා කියලා. ඔය බුදු පිළිමේ හොයාගත්ත මිනිස්සු, පුරා විද්‍යාඥයෝ, සමහර විට ඉංග්‍රීසි ජාතිකයෝ, ඒගොල්ලෝ හිතපු විදිහ මෙයා උපකල්පනය කරලා හිතලා ලියනවා මෙන්න මෙහෙම. ඒක තමයි මම හිතාගෙන හිටියේ මේක නිකන් ගලක් කියලා. නිකන් මේ ගල්වලට කොහොමද කරුණාවක්? මේ ගල්වල කොහේද මෛත්‍රියක්? මේ ගල්වල තෙත් බවක්, ඒ කියන්නේ හදවත තෙත් වෙන ගතිය. අපිට ඒකට ගෞරව කරන්න හිතෙන්නේ කොහොමද? මේම හිත හිටියට මෙතනට ආවට පස්සේ මට හිතුණා මෙන්න මෙහෙම. කෙලස් මලපිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආයෙමි පොළොව තලයේ අනෙක් පිහිටක් නොමැති වූ විට. දැන් මේක කියනවා මෙන්න මෙහෙම එකක්. කෙලස් මලපිරි නුවර අතහැර. කෙලස් මලකඩ නැත්තම් ජරාව පිරිච්ච නගරය අතහැරලා බවුන් වඩනට වනේ. බවුන් වඩන්න ලෝකේ ඇත්ත මොකද්ද, නරක මොකද්ද, හොඳ මොකද්ද කියලා හොයන්න ඔයා වනයේට ගියා. සොයා ආයෙමි පොළොව තලයේ අනෙක් පිහිටක් නොමැති. මට වෙන පිහිටක් දැනුනේ නැහැ. මට වෙන පිහිටක් හිතුනේ නැහැ. මං අසරණ වෙලා ඒ වෙලාවේ මං ඔයාව හොයාගෙන ආවා. එහෙම ආවා. දැන් මෙන්න බලන්න, කවියා එතනට ආවට පස්සේ කවියාට එයා ගැන හිතන විදිහ. ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ නෙතසිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත. මෙයා පහලට ගියාට පස්සේ දැන් අවකන පිළිමේ ළඟට ගියාය දන්නවා. අවකන පිළිමේ බලන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. එකක් ඔය මැද හරියට, ඒ කියන්නේ ඉස්සරහ පැත්තේ බැම්ම උඩකට ගියාම බැම්මක් තියෙනවා. ඒ බැම්ම උඩට ගියාම ටිකක් මැද හරියෙන් බලන්න පුළුවන්. අනිත් එක පහලටම යන්න පුළුවන්. කියන්නේ පාගාවට යන්න පුළුවන්. අර නෙළුම් මල් පද්මය ගාවටම යන්න පුළුවන්. ඒ පද්මය ගාවට ගියාට පස්සේ ඉහළ බැලුවාම අහසත් එක්ක මේ අවකන බුදු පිළිම වහන්සේ පුදුම විදිහේ බල සම්පන්න, තේජස් සම්පන්න, ඒ වගේම කරුණාව, මෛත්‍රිය වෑහෙන පිළිමයක් විදිහට, නිර්මාණයක් විදිහට පේන්න පටන් ගන්නවා. මෙයා කියනවා මගේ කුදු බව පසක් කර ඇත. මේ පිළිම ගාවට ආවට පස්සේ, පා ගාවට ගියාට පස්සේ, පද්මේ ගාවට ගියාට පස්සේ මං කොච්චර පොඩි මිනිහෙක්ද කියලා මට තේරෙනවා. කොච්චර පොඩි මේ වගේ ගුණයක්, මේ වගේ කරුණාවක්, මේ වගේ අනිත් එක මේ එක්කම කවියක් කියනවා මේ නිර්මාණකරුවාගේ තිබෙන විශේෂත්වය. මේ වගේ නිර්මාණයක් කරන්න, ඒ නිර්මාණය තුළ කරුණාව, මෛත්‍රිය
ගොනු කරන්න කොච්චරනම් මහන්සියක් ගන්න ඇද්ද? මගේ පොඩි බව ඉහළ නිල්වන් අහස විනිවිද ඉහළ නිල්වන් අහසත් එක්ක නැගෙන ඔබගේ යෝධ බුදුබඳ. ඔයාගේ බුදුබඳ ඔබ වහන්සේගේ බුද්ධ ශරීරය නැගෙනවා ඉහළට. මගේ නෙතසිත මෝහණය කර මාව මට උන්හිටි තැන් අමතක වුණා. ජීවිතේම අමතක වුණා. ඒ අමතක කරලා මට මං ගැන තේරෙන්න පටන් ගන්නවා. මං කොච්චර පොඩි මිනිහෙක්ද? ඔබේ පාමුල බැගෑපත් ලෙස වැටි අයදිමි අහෝ සාමිනි. ජීවිතේ යම් පළක් ඇත්නම් කෙමැයි ඒ මට කියා දුන මැන. අනේ බුදුහාමුදුරුවනේ ජීවිතේ මොනවා හරි ඇත්තක් තියෙනවා නම් ප්‍රයෝජනයක් තියෙනවා නම් මට කියලා දෙන්න. මං බැගෑපත් ලෙස යටහත් පහත් ලෙස ඔය ඔබ වහන්සේගෙන් අයදිනවා මට ඒ බව කියන්න. එහෙම කියලා කවියා මුලට එනවා. දැන් මට දෙයක් නැහැ බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ වෙනුවෙන් දෙන්න පුදන්න මට දෙයක් නැහැ. මම දුප්පත් මිනිහෙක්. මං ගාව තියෙනවා ඇසේ මතුවන කඳුළු බිඳු. ඔන්න අපි කිව්වා මුලට එනවා කියලා. මගේ ඇහි කඳුළු වෑහෙනවා දැන්. ඇයි? මම මෙච්චර කල ඔබ වහන්සේ හිතාගෙන හිටපු විදිය. ඔබ වහන්සේ ගැන හිතපු විදිය. මට වැරදිච්ච තැන් මට ඇඬෙනවා. මට වේදනයි. බුදුහාමුදුරුවනේ කඳුළු බිඳු මතුවෙනවා. මට වෙන දෙයක් දෙන්න නැහැ. ඔබේ සිරිපාදවන්නම් මගේ පුතේ මේ නිර්මාණකරුවා එතන ඉඳගෙන බුදුහාමුදුරුවන්ගේ පාදක ගාව හිස තියා ගන්නවා. නලල තියා ගන්නවා. ඒ ඇස් වලින් වැහෙන කඳුළු මේ පාද ස්පර්ශ වෙනව නැත්තම් පාද සෝදනවා. මෙයා කියනවා බුදුහාමුදුරනේ මට දැන් දෙන්න තියෙන මෙච්චරයි. ඔබේ සිරිපාදවන හදී මෙලවෙන කැලෑමල්ගෙන මෙච්චර කල් ජීවත් වුණා. වැඩකට නැති ජීවිතයක් ගත කරා. වටිනකමක් නැති ජීවිතයක් ගත කරා. හදී මෙලවෙන කැලෑම. හදවතේ මැලවෙන ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේ ජීවිතය ඒව කැලෑමල් විදියට හිතලා මම ඔබ වහන්සේට පූජා කරන්නම්. ඔබේ සිරිපා පුදන්නම්. මේ විදිහට තමයි මහගමසේකර මහත්මයා මේ ලස්සන ගීතය රචනා කරන්නේ අවුකන බුදු පිළිමය දිහා බලලා. ඉතින් මේ පිළිබඳ විස්තරය සුබස් මිනි ආර මහාචාර්ය සුචරිත ගම්ලත් ඔයාගේ පොතේ තියෙනවා. 9 ශ්‍රේණියේ දැසි නිල් පැහැ කියන පාඩම තමයි මම මේ කියලා දුන්නේ. ඒ පාඩමේ අනිත් කාරණා තේරෙනවා. ඉතින් ඔයාට පුළුවන් තවත් තොරතුරු දැනගන්න, හොයාගන්න, ඒවත් හොයාගන්න ටීචර්ගෙන්, ගුරුවරයාගෙන්, ගුරුතුමියගෙන් අහන්න, යාළුවන්ගෙන් අහන්න, තව පොත්පත් කියවන්න, ගොඩක් කරුණු හොයාගන්න පුළුවන්. මේ වෙලාවේ හැටියට ඔයාට දැනුවත් කිරීමක් සහ අපි සාකච්ඡා කිරීමක් කළේ. ඉතින් මේ සියලු තොරතුරු ඔයාට තියෙනවා සාත්තුව නැත්තම් දුයිෂන්ගේ කල්ලිය subscribe කරන්න YouTube channel එක. ඔයාට පුළුවන් අලුත් තොරතුරු දැනගන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේක කියවලා ඔයත් ලියන්න ඔයා දකින ලස්සන දේවල් ගැන. එහෙනම් ජය වේවා දරුවනේ.